චම්පික මේ වෙලාවේ මේ ගල්ලඟුරු ප්‍රශ්නයක් මේ ආණ්ඩුවේ කතා කරගෙන ගියාට මේ ආණ්ඩුවට කලින් ඒගොල්ලෝ කියන්නේ ගල්ලඟුරු ප්‍රශ්නයක් නැහැ කියලා. මීට කලින් ගල්ලඟුරු හොරකම කරපු මිනිස්සයා තමයි ඒකට ඇමතිවරේ චම්පික් කියලා. දැන් ඔයා චෝදනා කරද්දී ගල්ලඟුරු ප්‍රශ්නයක් තියෙනවා කියලා චම්පිකරණ උකට චෝදනා කරන ඔබ තමයි ගල්ලඟුරු හොරා කියලා. මේ දෙකම සංසන්දනය කළාට පොඩි වෙලාවක් තියෙනවා. ගල්ලඟුරු ප්‍රශ්නය සහ ගල්ලඟුරු හොරා කියලා චම්පිකට කරන චෝදනාව. පළවෙනි එක තමයි මේ 2012 දී සිද්ධියක් ඇති වුණා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී අපි බොහොම අමාරුවෙන් තමයි ඔය අද ලොකු කතා පවත්වන අයට ඔය බලාගාරය අවසන් කළේ. ඒ කියන්නේ නොරොච්චෝලේ බලාගාරය අවසන් කරලා ලක්විජය කියලා මම නම දැම්මා. ඔකට ලක්විජය නම දානවටත් අපේ රාජපක්ෂ පවුලේ ඇතැම් අය විරුද්ධ වුණා. මොකද හැම දෙයකම මහින්ද මහත්තයාගේ නම දාන්න ඕනේනේ. මේක තමයි විශාලම ව්‍යාපෘතිය. මේකට නම දැම්මේ නැහැ කියලා. ඉතින් අපි ලක්විජය කියලා නම දාලා එතුමාතිම තමයි විවෘත කළේ. ඒකට ඔය ගල්ලඟුරු ගෙන ඒම ඔය බලාගාරයේ ස්ථාවර කරන්න සෑහෙන්න අපිට මහන්සි වෙන්න උනා. මොකද පළවෙනි ගල්ලඟුරු නැව බාන්න දින 20කට වැඩිය ගියා. අද දින 5න් කරන්න පුළුවන්. ඒ ඔක්කොම අපි පිළිවෙල කළා. ඔය අතරේ අපට නොදන්නවා අමාත්‍යාංශයට හෝ ලංකා විදුලි බල මණ්ඩලයට නොදන්නවා ෂිපින් කෝපරේෂන් එක ගෙනාවා අතිරේක නැව් දෙකක්. හරිද? ගල්ලඟුරු නැව් දෙකක් ගෙනාවා මැයි මාසේ. එතකොට ඒවා ගොඩ බාන්න බෑ. අප්‍රේල් 20න් පස්සේ ගොඩ බාන්න බෑ. ඉතින් ඒ නැව් දෙක ආපහු හරවලා යවන්න කියලා ওই නැව් දෙක පිළිබඳ වාර්තාව ආවම නැව් ඇත්තට 5ක් ඕඩර් කරලා තිබුණා. 2යි ආවේ. නියෝගයක් දුන්නා. දුන්නාම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපේ අමාත්‍යාංශ ලේකම්වරයා මේ ගැන විමසීමක් කළාම නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිව්වා නෑ ඒවා ගොඩ බාන්න ඕන කියලා. ඒ කරපු පුජ්‍යලයා අද අධිකරණයේ ඉහළම ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් ඉන්නවා මම නම කියන්නේ නැහැ. නමුත් මම ඔහුට විරුද්ධව පැමිණිල්ලක් කළා. එතකොට මේ ගල්ලඟුරු බා ගන්න බැරි වුණා. ටොන් 85000ක් විතර මේ ඉතුරු වෙලා ඒගොල්ලෝ අරන් ගියා ඒක ආපහු. හැබැයි අපේ ලේකම්වරයා ඔහුනේ මුදල් ප්‍රධානියා ඔහු ගල්ලඟුරු එකේ සභාපතිට නියෝගයක් දීලා තිබුණා මේක එන්කෑෂ් කරන්න කියලා. මේ LC. මම ඔහුට නියෝගයක් දීලා තිබුණා කරන්න එපා කියලා. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති හරහා. ඔහු ඒක එන්කෑෂ් කරා. මම ඔහු දුරෙන් නිරපුවා. හරිද? දුරෙන් නිරපුවා. ඊට පස්සේ නොවැම්බර් මාසෙදී කාලේ මහා පෑවිල්ල. මේ ගල්ලඟුරු බලාගාරයේ දුවන්නම ඕන ලයිට් දෙන්න. ඉතින් නැවත වැසියාවේ 2012 නොවැම්බර් වල විතර. එතකොට යම් ප්‍රමාණයකට මේක ස්ථාවර වුණා මෙන්න අර 85000 ආයි ගේනවා අරගොල්ලෝ. හරි? ගෙනල්ලා අලුතෙන් සල්ලි ඉල්ලනවා. හරිද? අලුතෙන් සල්ලි ඉල්ලනවා. මං කිව්වා දෙන්න බෑ. මේ පාර දෙන්න බෑ. මම ලිඛිතවම නියෝග කරලා තිබුණා ලංකා බැංකුවට LC අරලා තිබිච්ච තැන් වලට දෙන්න එපා සල්ලි අපේ අනුමැතියකින් තොරව. ලේකම්ටවත් ඒ බලය නැහැ කියලා. ඕක තමයි ඇතිවෙච්ච දරුණු ගැටුම. ඒ වගේම ඔය ගල්ලඟුරු ඇත්ත වශයෙන්ම ඒ කාලේ 5800යි කිලෝ කැලරි per කිලෝග්‍රෑම් තිබුණේ. මේක මහා බාල ගල්ලඟුරු කියලා ලීඩර් පුවත්පතෙන් විශාල මතයක් හැදුවා. ඒක පිටිපස්සෙත් හිටියේ ඒකේ ටර්ම් ටෙන්ඩරේ අයිති කට්ටිය. හරිද? ඒකට මේ මහා මතයක් හැදුවා. ඇත්ත 0.5ක ඒ කියන්නේ 100.5ක අඩුවක් තිබුණා. හරි? හැබැයි කවදාවත් ඒ ගල්ලඟුරු නිසා මේ 300යි මෙගාවොට් වලට වඩා අඩු විදුලි බලයක් නිපදවුණේ නැහැ. හරි? ඔය අද වගේ එහෙම එකක් උනේ නැහැ. මොකද 0.5යි ඒකේ අඩුව තිබුණේ. ඒක දරා ගන්න පුළුවන් ඒ පද්ධතියට. ඕක ගැන මම කරපු ප්‍රකාශයක් විකෘති කළා දැම්මා බාල ගල්ලඟුරු ඒ කාලෙත් ගෙනාවා මේගොල්ලෝ කියලා. අන්න ඒක තමයි ඕකේ තියෙන්නේ. මම ඒ ගැන අනුර කුමාර දිසානායක මහත්තයාට ලිපියක් මගින් දැන දුන්නා මේ වගේ පහත් වැඩ කරන්න එපා. මොකද මේකේ සිද්ධිය මේකයි. පුළුවන් නම් මගේ මුළු කතාවම දාන්න කියලා. මේක ටිල්ලින් සිල්ලා මහත්තයා ගිහිල්ලා ස්වර්ණවාහිනිය කිව්වා. හරිද? කිව්වහම මමත් ස්වර්ණවාහිනියට කිව්වා මම නඩු පවරන්න යන්නේ මට අවස්ථාවක් දෙන්න කියලා. ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මට අවස්ථාවක් දුන්නා විතර නෙවෙයි මගේ මුළු කතාවම දැම්මා. හරි? ඒ ගියේ මුළු කතාවම දැම්මා. ඒ මුළු කතාව මට කරන්න උනේ ඇමති කෙනෙක් හැටියට. ඒ කරන්න උනේ තාක්ෂණ ඇමති හැටියට. ඒකට හේතුව මම මහින්ද රාජපක්ෂ මහත්තයාට ලියුමක් යවනවා. මොකද අපේ ආණ්ඩුව පක්ෂය ඇතුළේම අපිට තිබුණා විශාල කම්පාවක් සිදුවීමින් යන විශාල වංචා දූෂණ ගැන. මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා මම මහින්ද රාජපක්ෂ මහත්තයාට ලියුමක් යවනවා. ඒ ලියුමට ප්‍රතිචාරයක් හැටියට මට චෝදනාවක් එනවා බාල ගල්ලඟුරු නිසා යන්ත්‍රයට හානි වෙලා කියලා. ඒකට මුලින් මේ චෝදනාව ආවේ ඔය ආණ්ඩුව පැත්තෙන්මයි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පැත්තේ. ඒ ආවේ අර මම අර ලිපියීමේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට මේකට උත්තරයක් හැටියට තමයි මම ඇමති කෙනෙක් හැටියට ඒක නගන්නේ. මම ඉල්ලා අස්වීම දෙනවා. මම CID-ට පැමිණිලි කළා මම ඉල්ලා අස්වීම දෙනවා ආණ්ඩුවේ. හරි අපි මුදල් ගෙව්වේ නැහැ. 300ට අඩුවෙන් මේකේ බලශක්තිය නිපදවුනේ නැහැ.
මේ ගැන CIDට පැමිණිලි කළා. ඒ වගේම අපි ඇමති දුරේ තව මොහොතක්වත් මහින්ද රාජපක්ෂ ඇතුලෙන් මේ වැඩේ කළාට පස්සේ එතුමා ගැන මොන ගෞරවයක් තිබුණත් එතන තවදුරටත් ඉන්න බෑ. හරි? ඉල්ලා අස්සුනා. ඔහු අපි මැතිවරණින් පරාජයටපත් කරන්න කළා අපි දේශපාලනික වශයෙන්. හරි? නැතු මොකුත් පුජ්‍යලික ප්‍රශ්නයක් හින්දා නෙවෙයි.